මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. මෙතන බ්‍රෑන්ඩ් නිව් කියද්දී Android විතරයි Apple ඇතුළත් වෙන්නේ නැහැ. Android device වලින් හොඳම ස්මාර්ට්ෆෝන් වල තියෙන අලුත්ම මිල ගණන් තමයි ඔයාට මෙතනින් අදහසක් ගන්න පුළුවන්කම තියෙන්නේ. වැඩිම මාකට් එකක් තියෙන හොඳම ස්මාර්ට්ෆෝන් සෙට් එකේ මිල ඔයාට අදහසක් ගන්න පුළුවන්. ඉතින් පළවෙනිට තෝරගන්න පුළුවන්කම තියෙන Infinix Note 60 එක බ්‍රෑන්ඩ් නිව් විතරයි use ඇතුළත් වෙන්නේ නැහැ මේ වීඩියෝ එකට. Infinix Note 60 එක 8GB 256GB ඉතින් TRC කෝඩ් එක තියෙනවා ඔයාලට TRC කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එකත් එක්කම 8GB 256GB එක 1,28,990 වගේ අතර මිලක් යනවා ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක ඒත් එක්කම Infinix Note 60 එකේ Pro version එක 12GB 256GB variant එක latest device එක 1,44,990 වගේ අතර මිලක් යනවා මේ ස්මාර්ට්ෆෝන් එකට අලුතෙන්ම ආපු top Infinix series එකේ හොඳම device එක තමයි Infinix Note 60 Pro model එක. ඉතින් ඒත් එක්කම Infinix Note 50 එක latest price range එක 8GB 256GB එක 1,09,990 වගේ අතර මිලක් යනවා මේ වෙද්දි latest price range එක. ඒ කියන්නේ කලින්ට වඩා price එක සාපේක්ෂව වැඩි. සහ Honor X7D device එක 8GB 256GB එක 70,990 වගේ අතර මිලක් යනවා මේ device එක. Honor 400 Lite device එක 12GB 256GB එක රුපියල් 98,990 වගේ අතර මිලක් යනවා මේ ස්මාර්ට්ෆෝන් එක. සහ Honor 400 12GB RAM එකත් එක්ක එන 256GB එක 1,44,990 වගේ අතර මිලක් යනවා මේකට. Honor 400 Pro 12GB 256GB එක 1,95,990 වගේ අතර මිලක් යනවා මේ device එකට. ඉතින් අලුත් යාළුවෝ අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, වීඩියෝ එකේ පළවෙනි comment එක බලන්න. අපිව සම්බන්ධ කරගන්න පුළුවන් numbers අපි ඇතුළත් කරලා තියෙන්නේ. සහ හුවමාරු කරගන්නත් පුළුවන්. එතකොට Honor X9D 12GB 256GB එක 1,40,000 වගේ අතර මිලක් යනවා මේ ස්මාර්ට්ෆෝන් එකට. ඉතින් latest හොඳම ස්මාර්ට්ෆෝන් වල price range එක තමයි මෙතන ඇතුළත් වෙන්නේ. කියන්නේ අනිත් device වල ඇතුළත් වෙන්නේ පරණ ඒවල. Honor X6C device එක කියන්නේ වැඩිම market එකක් තියෙන හොඳම device. Honor X6C 6GB RAM එකත් එක්ක එන 256GB එක රුපියල් 52,990 වගේ අතර මිලක් යනවා මේකට. Oppo A6 Pro එක 8GB 256GB එක 1,04,990 වගේ අතර මිලක් යනවා මේ device එකට. සහ Oppo Reno 14F model එක 12GB RAM එකත් එක්ක එන 256GB එක රුපියල් 1,49,990 වගේ අතර මිලක් යනවා මේකට. Oppo A5 Pro model එක 8GB 256GB එක රුපියල් 94,990 වගේ අතර මිලක් යනවා මේකට. Tecno 40 Pro එක 8GB 256GB එක රුපියල් 79,990 වගේ අතර මිලක් යනවා මේකට. Tecno Camon 48GB 256GB එක රුපියල් 74,990 වගේ අතර මිලක් යනවා මේ ස්මාර්ට්ෆෝන් එකට. Tecno Spark 30 5G ස්මාර්ට්ෆෝන් එක 4GB 128 එක රුපියල් 37,990 වගේ අතර මිලක් යනවා මේ වෙද්දි. සහ Realme Note 70 එක 6GB 128 එක රුපියල් 44,990 වගේ අතර මිලක් යනවා මේකට. Realme C75X කියන device එක 8GB RAM එකත් එක්ක එන 128 එක රුපියල් 54,990 වගේ අතර මිලක් යනවා. Realme C67 8256 එක රුපියල් 55,990 වගේ අතර මිලක් යනවා මේක. Realme Note 60X කියන device එක 4GB 64GB එක රුපියල් 34,990 වගේ අතර මිලක් යනවා මේකට. Samsung Galaxy A07 එක 4GB 64GB එක රුපියල් 39,990 වගේ අතර මිලක් යනවා මේකට. Samsung Galaxy S25 Ultra එක ඉතින් මේ device එක ගැන කතා කරද්දී 12GB 256GB එක රුපියල් 2,89,990 වගේ අතර මිලක් යනවා මේකට. Samsung Galaxy S26 Ultra 12 256GB එක 3,79,990 වගේ අතර මිලක් යනවා. S26 Ultra brand new device එක. සහ වැඩිම market එකක් තියෙන Samsung ලගේ A series එකේ A56 එක මේක 12GB 256GB එක Dubai version රුපියල් 1,25,990 වගේ අතර මිලක් යනවා. company price එක පොඩ්ඩක් වෙනස් වෙනවා කොහොමද මේකේ. Samsung Galaxy A57 Dubai version 12 256 එක 1,49,990 වගේ ආසන්න මිලක් යනවා මේ ස්මාර්ට්ෆෝන් එකට. ඉතින් වැඩිම කියද්දී අපිට market company price පොඩ්ඩක් A series එක ගණන් වැඩි. ඉතින් Samsung Galaxy M17 5G device එක 418 එකම රුපියල් 65,990 වගේ අතර price range එකක් යනවා. ඒකෝලා හිතන්න Samsung Galaxy A57 එක සහ A56 එක ඒ කියන්නේ 1.50න් උඩ තමයි කොහොමත්ම company price එක යන්නේ. වාට මම Dubai price එක තමයි කලින් කිව්වේ. ඒක පොඩ්ඩක් ගණන් වැඩි.
කියන්නේ ඔයාලට අඩුවෙන් ගන්න පුළුවන් ඩුබායි මිල. ඒ කියන්නේ ඉම්පෝර්ට් ඩිවයිස් එක ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ඒ ගන්න තමයි ඔයාලට මම කලින් සඳහන් කරේ කම්පැනි ප්‍රයිස් වැඩි. ඒ වගේම තමයි Samsung Galaxy A36 එකත් මේකත් එහෙම තමයි 12GB 256GB එක 1,05,990 වගේ ආසන්න මිලක් යනවා. සාමාන්‍ය ඉම්පෝර්ට් ඩිවයිස් එක කම්පැනි ගණන් වැඩි. ඉතින් Samsung Galaxy A37 එක 8128 එක රුපියල් 1,17,000ක වගේ ආසන්න මිලක් යනවා. ලේටස්ට්ම ඩිවයිස් වලින් එකක් මේකත්. ඉතින් Samsung Galaxy A17 5G device එක 8GB 256GB එක රුපියල් 1,07,990ක්. ඉතින් මේක නම් කම්පැනි තමයි. Samsung Galaxy A26 5G device එක 8256GB version එකම 1,44,990 වගේ ආසන්න මිලක් යනවා මේකට. ඒකට කලින් කිව්ව device වල price range වලට අදහසක් ගන්න පුළුවන්. double triple වෙලා පොඩ්ඩක් කම්පැනි ගාන වැඩි. Soproji සහ John Hills ඒ වගේ warranty period තමයි ඇඩ් වෙන්නේ. ඉතින් Redmi Note 15 Pro Plus එක ඉතින් මේ device එක ගැන කතා කරද්දී 8256GB එක 1,29,990 වගේ ආසන්න මිලක් යනවා. ඒකට ඒකේ 12 256GB variant එක සාමාන්‍ය 1.45ක වගේ ආසන්න මිලක් වැටෙනවා. Redmi Note 15 5G 8256GB එක මේකටත් කොහොමත් warranty තමයි. රුපියල් ලක්ෂයක ආසන්න price range එකක් යනවා මේකේ 5G version එක. එතකොට Redmi Note 15 4G version එක 8256GB variant එක රුපියල් 83,990 වගේ ආසන්න මිලක් යනවා මේකේ 4G version එක. ඉතින් මෙන්න මේක සහ Redmi 15 5G device එකම 4GB 128 රුපියල් 52,990 වගේ ආසන්න මිලක් යනවා මේකට 4128 එක. හොඳේ. ඉතින් Vivo Y04 model එක 4128 එකම රුපියල් 41,990 වගේ ආසන්න මිලක් යනවා. ඒත් එක්කම Vivo V60 එක 12GB 256GB එක රුපියල් 1,69,990 වගේ ආසන්න මිලක් යනවා. එතකොට Vivo V50 12GB 256GB එක රුපියල් 1,59,990 වගේ ආසන්න මිලක් යනවා. Vivo Y29 5G 8GB 256GB එක රුපියල් 70,990 වගේ ආසන්න මිලක් යනවා. Nubia Neo 3 ZTE brand එකේ Nubia Neo 3 model එක 8256GB එක කියන්නේ 5G device එක රුපියල් 69,990 වගේ ආසන්න මිලක් යනවා. ඒත් එක්කම Nubia V80 Pro 8256GB එක රුපියල් 59,990 වගේ ආසන්න මිලක් යනවා latest price range එක. ඉතින් Nubia V80 design එකත් 8256GB එක රුපියල් 53,990 වගේ ආසන්න මිලක් යනවා. Nubia V70 Max 4128 එකම කියන්නේ 4GB 128 එක රුපියල් 27,990 වගේ ආසන්න මිලක් යනවා මේ වෙද්දී. ඉතින් මෙතන අතුලත් කරේ සීමිත ස්මාර්ට්ෆෝන් සෙට් එකක් පමණයි. ඉතින් ඔයාලට කියලා ස්මාර්ට්ෆෝන් එක මෙතන කියුනේ නැත්නම් බයර් දෙන්නේ අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. ඔයා ගන්න ඩිවයිස් එකේ ප්‍රයිස් රේන්ජ් එක මොකක්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. රිප්ලයි එකක් වැටේ. ඔයා ගන්න ඉන්න ඩිවයිස් එකේ ප්‍රයිස් රේන්ජ් මොන වගේ ගානකින්ද මේ වෙද්දී යන්නේ කියලා. සමහර බ්‍රෑන්ඩ් කියුනේ නැත්නම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඔයාලට ගැලපෙන ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රයිස් රේන්ජ් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක බලන කමෙන්ට් එක බලන්න. ඕනම ඩිවයිස් එකක් වලට අපෙන් හුමාරු කරගන්න පුළුවන්කම තියෙන අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. ඉතින් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ කෙනකින් කොළඹ සනේදී විතරයි පරිස්සමෙන්ම ඉන්න